ආයිබෝවන් සුබ උදේසනක් වේවා කනවත්තට පෝෂණීය ජන මාදුරුකාව පිළිබඳ අද දවස සින්දනය තේසමුලමු. මුළු ලෝකෙම ඉන්න මිනිසුන්ට එයාලාගේ නාදායට බලාපොරොත්තු ඉන්න නිසා තමයි වැඩිපුර දුකින් ගන්නවා. උදාහරණ වලින් මාතයා නෝනාට වැඩිපුර ආදරෙන් බලාපොරොත්තු ඉන්නකොට එයාලා කන්න බැරි ඉන්නකොට තමයි එයාලා අසතුටින් වෙනවා, ආපහු හඬ කරනවා. ඒ නිසා සුන් සමගාම නාදායට බලාපොරොත්තු නැතුව අත්තටම ආදරෙන් දෙවියන් ඉඳලා තමයි කන්න පුළුවන් වගේ තේරෙන්න පුළුවන් නම් එයාලා නාදායන් වලින් රවට්ටන නැතුව බලාපොරොත්තු නැතුව ඉන්න පුළුවන් නම් එයාලා ජීවිතය වලින් සතුටින් ඉන්න පුළුවන්. ඒ නිසා තමයි අපලා මිනිසුන්ට බලාපොරොත්තු නැතුව දෙවියන් විතරයි තමයි කන්න පුළුවන් වගේ තේරුම් ගන්න ඕනේ. අපිත් එක තේරුම් ගන්න විතරක් ඕන ඇතිනේ. අනිත් අයට අපලා උගන්වන්න ඕනේ. අත්තටම ආදරෙන් දෙවියන් විතරයි ඉඳලා තමයි කන්න පුළුවන් වගේ. ඒක වැඩිපුර පින් කන්න මාර්ගයයි.